මට මේ දවස්වල ඉතිරි වෙන වෙලාවෙදී මම කරන්නේ මගේ පුංචි මිදුලේ ලස්සන මල් පැල තනින් තැන ගෙනල්ලා ඉඳන එක. අපේ මහගෙදර ඇටේරියා ගහක් තියෙන නිසා තමයි මම ඇටේරියා පැලයක් ගිය අවුරුද්දේ ගෙනාවේ. ඔන්න 3 වෙනි වතාවටත් අපේ ගෙදර මේ ඇටේරියා පැලේ මල් පිපිලා. මේ සැරේ නම් මල් ගොඩාක් පිපිලා තිබුණා. ඉතින් මම ඒ ටිකත් පූජා කරලා දැන් මේ හදන්නේ උදේට මම කරන පුංචි වර්ක්අවුට් එක කරන්න. ඔයාලා දන්නවද මම ගොඩක්ම කම්මැලි මොකකටද කියලා? සතිපතා ජිම් යන්නයි, සතිපතා සැලොන් යන්නයි. අනේ මන්දා මට සැලොන් එකකට මම යන්නේ මාස 2කට පාරක් වගේ. ජිම් එකකට නම් මං යන්න පොඩ්ඩක්වත් ආස නැහැ. මොකද මං ඉතින් ගොඩක් මහත කෙනෙකුත් නෙමෙයිනේ. මං ගොඩාක් කාලෙකින් මේ විදිහට වෙලාවක් වෙන් කරගෙන මගේ ඇඟට ව්‍යායාමයක් දුන්නේ නැහැ. මොකද ඉතින් මම දවස් 30ෙම එහෙට යනවා මෙහෙට යනවා ගෙදර වැඩයි කොහොමත් ඇඟට ලැබෙන්න ඕන පොඩි ව්‍යායාමයක් හරි ලැබෙනවා. ඉතින් මං හිතුවා ඒක නෙමේ හරිම ක්‍රමේ මේ විදිහට අපි පොඩි වෙලාවක් අරගෙන අපේ බොඩි එක වෝම් අප් කරගන්න එක තමයි හොඳම කියලා. මං මේ එක්සයිස් කරේ ගොඩ කාලයකට පස්සේ බෙල්ලත් මොකක්ද වුණා. මේ මාසේ පටන් ගත්ත දා ඉඳලා උදේට බත් කෑවා. ඒක අර හදිස්සියට ලේසියට දැන් උයලා තින් දෙන්නේ ලේසියට කනවා. එහෙම ඉතින් මං හිතුවා මේ නිකම් මොකටද මෙහින් ලෙඩ වෙන්නේ නේද? දවස් 2-3ක ඉඳලා උදේට කණ එක බත් කණ එක නතර කරලා මම හරි පෝෂ්‍යදායී දෙයක් කන්න දැන් පටන් ගත්තා. දවල්ට බත් කනවා. මේ මං කෙට්ටු කියන්නේ මහත කෙනෙක් නෙමෙයි කෙට්ටු කෙනෙක්. ඒ වුණාට ඉතින් අර මේ සිසේරියන් එකෙන් පස්සේ ආපු බඩ තාම නැහැ. මේ කියන්නේ කාලයකට අඩු වෙනවා, කාලයකට වැඩි වෙනවා. ටිකක් වැඩිපුර කෑවොත් වැඩි වෙනවා. ඒක නිසා මේ මම හිතුවා ඒක ටිකක් අඩු කරගන්න ඕනේ කියලා. අපි හැමදේටම කලින් අපේ හෙල්දි ගැන හිතන්න ඕනේ, අපේ ශරීර සෞඛ්‍ය ගැන හිතන්න ඕනේ, අපේ ලෙඩ රෝග වලින් වැළකීලා ඉන්න ඕනේ. පුළුවන් නම් දවස් 2කට පාරක් හරි කමක් නැහැ චියා සීඩ් කසකසා වගේ ඇටවර්ග දාලා මේ වගේ වතුර වීදුරුවක් හදලා බොන්න. නැතිනම් බෝතලයකට හරි කමක් නැහැ හදලා තියලා සරින් සරේට උදේවරුව පොඩ හරි බොන්න. ඔයා තනියම ඉන්න පුංචි වෙලාව කියලා කියන්නේ ඔයා වෙනුවෙන් ඔයාට හම්බෙන වටිනම කාලය. ඉතින් ඒ කාලය ප්‍රයෝජනවත් දෙයකට ඔයා වෙනුවෙන් අරගන්නවා මිසක අනවශ්‍ය දේවල් වෙනුවෙන් ඒ කාලය නිකරුණේ ගෙවා දමන්න එපා. ඉඳලා හිටලා දවසකට තමයි මම උදේට බත් කන්නේ. ඒකත් මට හදිසියේ මොනවත් හදාගන්න වෙලාවක් නැති වුණොත් විතරයි. ඉතින් ගොඩාක් වෙලාවට මෙන්න මේ ග්‍රීක් යෝගට් එක උදේට කනවා නම් ඔයාගේ ඇඟට ලැබෙන්න ඕන, දවසේ ලැබෙන්න ඕන ප්‍රෝටීන් ප්‍රමාණය හරියටම හම්බ වෙනවා. ඉතින් සාමාන්‍ය යෝගට් එකකට වඩා ග්‍රීක් යෝගට් එක ප්‍රෝටීන් ගතිය වැඩි, ඒ වගේම ෆයිබර්ත් වැඩි. ඉතින් දැන් ලොකු ගාණක් වෙන්නේ නැහැ. මේක රුපියල් 600 ගාණක් වෙන්නේ. ඔයාට දවස් 2ක් හෝ 3ක් කන්න පුළුවන්. ඒකට තව වැඩිපුර පළතුරු ටිකක් එතකොට පීනට් බටර් ටිකක් මොනවා හරි දාලා කන්න පුළුවන්. ඉතින් මමත් එක විදියට හදාගන්න අද බබාලගේ ප්‍රෝටීන් නට් බාර් එකක් තිබුණා. ඒකත් මම කඩලමකට දාගත්තා. මට හම්බෙච්ච පුංචි වෙලාවෙන් මං වෙනුවෙන් උපරිම ප්‍රයෝජන අරගත්තා. දැන් ඉතින් ගෙදර අයට කෑම හදන වැඩේ තමයි කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ওই පැය 3:00මාර ඇතුළතදී මේ වගේ වැඩ 2-3ක් තමයි මට කරන්න පුළුවන් වෙන්නේ. උදේ එනකොට දැල්ලෝ වගේක් අරගෙන ආවා. මම ඉතින් ව්‍යායාම ටිකක් කරන නිසාම දැල්ලෝ ටික මං ෆ්‍රිජ් එකට දාලා තිබ්බා. දැන් ඒ ටික අරගන්නවා. හස්බන් කිව්වා මටන් හදන්න කියලා. ගොඩක් වෙලාවට මම දවල් කෑම හස්බන් කැමති විදිහට තමයි හදන්නේ. ඉතින් බබාලටත් කන්න පුළුවන් වෙන විදිහට මිරිස් පහේ දානකොට ටිකක් සැලකිලිමත් වෙනවා. ඉතින් මටන් ටිකත් මං එළියෙන් අරන් තියලා
අල කිරි හොත්තක් හදන්න අල කෑලි ටික කපලා එකට කහ චුට්ටක් දාලා ලුණු ටිකක් දාලා ලිපේ තියා ගන්නවා. මට අල තම්බනකොට හරි අල බැදුමක් හදනකොට හරි මම කරන්නේ අල ටික කෑලි කපලා තම්බනවා. අනිවාර්යයෙන්ම මට කහ චුට්ටක් දාන්න ඕන. මොකද එතකොට අර අල කෑලි වල හරි ලස්සන පාටක් එන නිසා. හස්බන් කිව්වා දැල්ල ටික චොටි කෑලි කපලා ටෙම්පරාදු කරලා කහබත් එකක් හදලා කහබත් එකත් එක්ක මික්ස් කරන්න කියලා. ඒ වුණාට මම පස්සේ ආපහු ටිකක් කල්පනා කරලා බැලුවා දැල්ලොයි මට්නුයි දෙකම ගොඩාක් උෂ්ණයි. ඒ නිසා දෙකෙන් එකක් හදනවා කියලා. ඉතින් මම මටන් හදන්න ගත්තා. චිකන් හදාගන්න විදිහටම තමයි. හැබැයි දාන අඩුම කුඩුම චුට්ටක් වෙනස් වෙනවා. මම මේකට බැදපු මිරිස් කුඩු මසාලා පවුඩර් ටිකක් දාගන්නවා. ඒ වගේම මස්කරි 3-5ටිකුත් දාගන්නවා. ආපහු වෙනම මේ විදිහට කබලේ බැද ගන්නවා මිරිස් කුඩුයි 3-5 කුඩුයි. අම 3-5 කුඩුයි. ඒ වගේම මම එකට ලුණු ගම් මිරිස් බේ ලීෆ් කොලයක් රම්පේ කරපිංචා කුරුඳු පොතු ඒ හැමදේම මික්ස් කරලා හොඳට මේක අත ගාලා චුට්ටක් මේ පහේ ටික මේ කෑලි වලට උනා ගන්නකම් වහලා තියා ගන්නවා. දැන් තමයි මට මතක් වුණේ මස්කරි 3-5 දාගන්න. ඊට පස්සේ තව මම කජු කරි එකක් හදාගන්නවා. කජු පැකට් එක මම උදේ තමයි මේ විදිහට වතුරේ පෙඟෙන්න දැම්මේ. උදේට හදා ගන්නවා නම් හරි දවල්ට හදා ගන්නවා නම් හරි කලින් දවසේ රෑ පෙඟෙන්න දානවා නම් තමයි ගොඩක් හොඳ. හැබැයි මම කැමති නැහැ අර කජු ගොඩාක් බෙරි වෙලා කන්න. ඒ නිසා මේ කෑලි හැපෙන්න කන්න ඕන නිසා තමයි මම උදේ පෙඟෙන්න දාගත්තේ. මොන වැඩේ තිබුණත් ගෙදර අය වෙනුවෙන් කෑම ටික හදන වැඩේ නම් මම මිස් කරගන්නේ නැහැ. මං හිතනවා හැමෝම එහෙමයි කියලා. ගොඩාක් අය හරිම ආසාවෙන් කරන වැඩක් තමයි තමන්ගේ ගෙදර අය වෙනුවෙන් කෑම පිළියෙල කරන එක. ඉතින් මමත් ඒ වැඩේ හරිම කැමැත්තෙන් කරන කෙනෙක්. දැන් මම දැල්ලෝ ටික සුත්ත කර ගන්නවා. වෙනද නම් හස්බන්ඩ් සුත්ත කරලා දෙන්නේ. අද ඉතින් උදේ ගෙනාවු නිසා දැන් මට තමයි සුත්ත කරන්න වෙන්නේ. දැල්ලගේ ඔළුව කොටස අරගෙන ඔළුවේ කොටසේ තියෙනවා කළු පාට බෝලයක්. ඒක අනිවාර්යයෙන්ම අයින් කර ගන්න ඕන. එතකොට යාගේ ඇඟ කොටසේ තියෙනවා මේ වගේ හීනි නාරටියක්. ඒ නාරටියත් අයින් කර ගන්න ඕන. අයින් කරගෙන ඇතුළත් හොඳට සොත්ත කරගෙන සෝදගෙන මම මේ විදිහට හීනියට කපාගෙන පෙති පෙති කපාගෙන ඒකට ලුණුයි ගම්මිරිසුයි දාලා ෆ්‍රිජ් එකට දාලා තියාගන්නවා. තව දවස් 2-3කින් තමයි මේක මං ආපහු හදන්න ගන්නෙ. ඔළුවට බරක් නැතිව දවස ගෙවා ගන්න නම් ඔයා කරන හැම වැඩ මං හැමදාම කියනවා වගේ කාලය කියලා කියන්නේ අපිට අල්ලලා නතර කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි කාලයත් එක්ක ඉස්සරහට නොගියොත් අපිට ගොඩාක් දේවල් මගහැරෙන්න පුළුවන්. ඉතින් කාලයත් එක්කම ඔයා වැඩ කරගෙන ඉස්සරහට යද්දී ඔයාගේ මනසත් ඒ වෙනුවෙන් සූදානම් වෙනවා. මමයි හස්බන්ඩුයි දෙන්නම අපේ බබාලා දෙන්නට නිතරම දෙන අවවාදය වගේම අපි දෙන්න කරන කියන වැඩවලින් ඒ දෙන්නට නිතර අඟවන දේ තමයි කාලයත් එක්ක ඉස්සරහට යන්න කියන එක. වෙලාවට වැඩ කරන්න පුරුදු වෙන්න කියන එක. අනවශ්‍ය දේවල් කරන්න එපා කියන එක. තමන්ගේ වැඩේ කරන වෙලාවේදී තව කෙනෙකුගේ දෙයක් හොයලා තමන්ගේ වෙලාව නිකරුණේ කාදමන්න එපා කියන එක. ගෙදරක පුංචි දරුවෙක් කියලා කියන්නේ දවසක රටේ අනාගතය බාරගන්න ඉන්න අයගෙන් එක්කෙනෙක්. එතකොට එයාගේ පසුබිම නිර්මාණය කරන්න මුලින්ම දායක වෙන්නේ දෙමව්පියෝ විදිහට අපි. එතකොට යාව නිර්මාණය කරන්න අපි දෙන දායකත්වය තමයි දවසක රටේ අනාගත දියුණුවටත් බලපාන්නේ. අල කරි එකයි මටන් කරි එකයි තාම ලිපේ හැදෙන ගමන් දැන් අන්තිම ස්ටෙප් එකේ තමයි දෙකම යන්නේ. මම මේ පොල් කිරි සරින් සරයට දාගන්නේ අද උදේ මට හස්බන්ඩ් ගාලා දුන්නු පොල් වලින් ගත්ත කිරි. පෙඟෙන්න දාපු කජු එකත් මම දැන් උයා ගන්නවා. මටන් කරි එකේ වතුර ටික හිඳිලා තව මට හිතුණා වතුර ටිකක් දාගන්න. මොකද මම අන්තිමටම මිටි කිරි ටිකක් දාගන්නවා. එතකොට මටන් කෑලි අර ගොඩාක් ඝනකම වෙන්නේ නැහැ. සොෆ්ට් එකට අපිට උයා ගන්න පුළුවන්.
කජු එක මම තෙම්පරාදු කරන්නේ නැහැ. ඒක දිය කිරෙන් ලිපේ තියලා පස්සේ මිටි කිරි දාලා මිටි කිරෙන්ම හිඳෙන්න අරිනවා. ඒක චුට්ටක් තැම්බෙන්න වහලා තියලා දැන් මම මේ පොල් කිරි කහපත් එක හදන්න තෙම්පරාදුව හදා ගන්න ගමන් ඒකට මම ඇස්ට්‍රා ටිකක් දාගත්තා. කැමති නම් බටර් දාගන්න. ඒක පිච්චෙන නිසා තමයි මම තව පොල් තෙල් චුට්ටකුත් දාගත්තේ. දැන් ඒකට බේ ලීෆ් කොලයක්, කුරුඳු පොත්තක්, එතකොට රම්පේ, සුදු ලූණු, ඉඟුරු තලාගත්ත පේස්ට් එක, රටලූණු කපාගත්ත ඒ ටික ඔක්කොම තෙම්පරාදු වෙන්න ඇරියා. ඒ අතරේ මම මදි වුණ ටිකට තව පොල් ටිකක් ගාලා ඒකෙන් මේ විදිහට කිරි ටිකක් අරගත්තා. මං අද බාස්මති හාලෙන් තමයි කහබත් එක හදාගන්නේ. බාස්මති හාල් එක විනාඩි 5ක් 10ක් විතර පෙඟෙන්න තිබ්බා. දැන් මං ඒක හොඳට හොදගෙන වතුරයි පොල් කිරි සමසමව අරගෙන බත් එකට ඕන කරන වතුර මිශ්‍රණය හදාගත්තා. ඊට පස්සේ තමයි අර තෙම්පරාදු මම එකට එකතු කරගත්තේ. කහ චොට්ටකුයි ලුණු ටිකකුත් දාගත්තා. තෙම්පරාදුවට ඔයාලට පුළුවන් කෑලි මිරිස් ටිකක්, මිරිස් කොඩු ටිකක්, තුන පහ ටිකක් කහත් ඒකටම ඕනනම් දාගන්න පුළුවන්. එතකොටත් ගොඩාක්ම රසයි. දැන් මං හදන්නේ ඔන්න මටන් එකට මිටි කිරි ටික දාගන්න. මිටි කිරි දැම්මම මේක හරිම රසයි. ඔයාලා චිකන් වලටත් එහෙම දානවනේ චිකන් කරියත් රස වෙන්න. හැබැයි මේ මටන් කරි එක හදනකොට පොල් කිරි දාන්නේ ඒකට නෙමෙයි අර මටන් කෑලි ටික සොෆ්ට් වෙන්න. කජු කරි එක මං අද ගොඩාක් කිරටම නෙමෙයි හදාගත්තේ. මිටි කිරි දාලා දැන් මං ඒකට එකතු කරගත්තේ බෙදපු 3-5 කුඩු ටික. ඇත්තටම එතකොට මාරම රසයි ඒක. ඕනනම් ඉතින් කහයි 3-5යි දාලා විතරක් හදාගන්නත් පුළුවන්. හැබැයි මිටි කිරි දාලා ටිකක් ඒක තැම්බීගෙන එනකොට හිඳීගෙන එනකොට බෙදපු 3-5 කුඩු ටිකකුත් දාලා බලන්න. එතකොට ගොඩාක් රසයි ඒක. කජු ව්‍යංජනයක් කිරින්ම අපිට හදාගන්න පුළුවන්. තෙම්පරාදු කරන්න ඕනිම නැහැ. බෝංචි ටික හදාගන්න හදන්නේ. බෝංචි ටික හීනියට කපාගත්තා. ඒකට ලූණු, රම්පේ කරපිංචා මේවා දාගෙන මේකට මම දාගන්නේ කහ කුඩුයි, ගම්මිරිස් කුඩුයි, ලුණු කුඩුයි විතරමයි. වෙන මොකුත් දාගන්නේ නැහැ. හැබැයි ඕනිනම් අබ ක්‍රීම් ටිකක් දාලා මේක කලවම් කරගන්න පුළුවන්. මම හැබැයි කියන්න අමතක වුණා කජු එකට මම අබ ක්‍රීම් ටිකක් දැම්මා. ඒ නිසා මම බෝංචි එකට දාන්නේ නැහැ. දැන් මම තේ චුට්ටක් වෙන වගේ දාගෙන ටිකක් ලොකුවට හීනි පෙති කපාගත්ත සුදු ලුණු ගෙඩි 2-3ක් මම මේකට දාගන්නවා කපලා. ඊට පස්සේ කරපිංචා ටිකක් දාගන්නවා. දැන් මම මේ තෙල් එකටම සීනි පොඩ්ඩක් දාගෙන ඒකටම කෑලි මිරිස් ටිකකුත් එකතු කරගෙන ගොඩක් දාගත්තේ නැහැ. මොකද පබාලත් කන නිසා සැරවෙනවා. ඉතින් ගොඩාක් සැරට හදාගන්න එපා බෝංචි කරි එක. ටිකක් අර ස්වීට්නස් එකට ටිකක් කිරි රසට හදනවා නම් කිරි පොඩ්ඩක් දාලා එහෙම හදාගන්න. දැන් මම අද මේකට පොල් කිරි දාන්නෙත් නැහැ. මේ විදිහටම මේක තෙලෙන්ම තෙම්පරාදු වෙන්න අරිනවා. තවත් රසයි ඔයාලා කිරි හොද්ද මුලින් හදලා පස්සේ කිරි හොද්ද නටාගෙන එනකොට බෝංචි කපලා එකතු කරගන්න එක. අපි කිරට වගේ කනවා. ඉතින් හැමදාම එළවලු එකම විදිහට කන්න එපා. ටිකක් වෙනස් විදිහට රස වෙනස් කර කර හදලා බලන්න. මේ බෝංචි එක මම ගත්ත තැනින්ම කිව්වා මේ නුවරඑළිය හැදෙන බෝංචි එක නෙමෙයි කියලා. නුවරඑළිය හැදෙන බෝංචි එක ගොඩක් තද කොළ පාටයි. දැන් ගොඩක් එළවලු කඩවල වල තියෙනවා ටිකක් ලා කොළ පාට බෝංචි එක. ඒකෙන් ඉතින් අර අපි බලාපොරොත්තු වෙන තද කොළ පාට ගන්න බෑ. බෝංචි එකේ පාට අපිට තියාගන්න පුළුවන්. මගේ බත් එක ඉදලා ඉවරයි. හරිම සුවඳයි මේ වෙලාවට. මොකද මේකට එන සාල්, කරාබු නැටි හැමදේම එකතු වුණා. ටෙම්පරාදුවට ඒ දේවල් දාගන්න අනිවාර්යයෙන්ම. මම බත් එක රයිස් කුකර් එකෙන් අයින් කරගෙන වෙනම භාජනයකට දාගන්නවා. මොකද බාස්මති බත් එක ගොඩාක් තැම්බෙන්න හොඳ නැහැ. ඉතින් අර රයිස් කුකර් එකේ රස්නෙත් එක්ක හුමාලෙත් එක්ක තවත් තැම්බෙන නිසා මම වෙනම මේ වගේ මැටි පොට් එකකට දාගත්තා. ඔන්න මම දැන් කෑම ටික උයාගෙන ඉවරයි. මේ ගිය සතියේ දවසක හස්බන්ඩ් ඉල්ලපු විදිහටම එයා ආස මෙනු එකකට තමයි දවල් කෑම මම හැදුවේ. ඉතින් අපි කෑම උයනකොට එක්කෙනෙක් කැමති දෙයකට විතරක් අපි අවධානය යොමු කරන්න බෑ. විශේෂයෙන් පොඩි බබාලා ඉන්නකොට යාළගේ ටේස්ට් එක ගැන හිතන්න ඕන. ගොඩක් සැරකන්නේ නැති වෙන්න පුළුවන්. ගොඩාක් තෙල් දාපු කෑම දෙන්නත් බෑ. ඒ නිසා ඉතින් ඔය ඔක්කොම සමබරව තමයි කෑම වේලා අපි හදාගන්න ඕන. හැමෝගෙම ටේස්ට් එකට ගැලපෙන විදිහට. අපි ටිකක් මහන්සි වෙලා උයන කෑම වේලක් උයලා ඉවර වුණාට පස්සේ දැනෙන සතුට කොහොමද නේද? ඔයාලටත් ඒ සතුට දැනෙනවා ඇතිනේ. ඉතින් ඔයලා ඉවරෙච්ච ගමන් මම බඩ පිරෙන හොඳ වතුර එකක් බොනවා. ඒක මම දැන් පුරුදු වෙලා. ඊට පස්සේ පෑන්ට් ටොප් එක උඩ හොඳට ඩෙටෝල් ස්ප්‍රේ කරලා හොඳට පිහද ගන්නවා. මොකද උයලා ඉවර වුණාට පස්සේ කොහේවත් නැති මැස්සෝ කුස්සියට එන්න බලනවා. ඒ නිසා තමයි
ඩෙටෝල් ස්ප්‍රේ කරගත්තේ. උයලා ඉවර වෙද්දී කිසිම භාජනයක් සික් එකේ ගොඩ ගහන්න එපා. උයද්දිම ඒ එකතු වෙන හැම භාජනෙම ඒ වෙලාවට හොදලා අයින් කරගන්න. අපේ ගෙදර දවල්ට හස්බන්ඩ් කන්න එනකොට ටිකක් පරක්කු වෙනවා. ඉතින් බබාලා දෙන්න ඊට කලින් බඩගිනිය කිව්වම මම බබාලා දෙන්නට තමයි කෑම එක බෙදන්නේ. හස්බන්ඩ්ට කියලා අර ඉස්සෙල්ලා කෑම එක බෙදලා වහලා අරන් තියන්නේ නැහැ. හේතුව එතකොට කන්න ටිකක් අපහසුයිනේ. අර ෆ්‍රෙෂ් ගතියට උණු උණුවේ කන්න නම් වලං වලින්ම ඒ වෙලාවට බෙදලා දෙන එක තමයි හොඳම. පවුල කියලා කියන්නේ තමන්ට තමන්ව දැනෙන, තමන්ගේ වටිනාකම් දැනෙන එකම තැන. ඒ නිසා තමන්ගේ පවුලෙන් තොර ලෝකයක් කවදාවත් කොහෙන්වත් බලාපොරොත්තු වෙන්න එපා.